මේක තමයි C# ප්‍රෝග්‍රෑම් ඉන්ටර්ෆේස් එක 49 වෙනි වීඩියෝ එක. අපි දැන් කතා කරන්න යන්නේ අපේ ඇඩ්මින් ඩෑෂ්බෝඩ් එකේ තියෙන කොනින් ප්‍රෝග්‍රෑම් පාර්ට් එක හදාගන්න කොහොමද කියන එක ගැන. ඒ කියන්නේ ඩේටාබේස් එකෙන් ඩේටා ටික සර්ච් කරන ඇවිල්ලා ඒ ඩේටා ටික පෙන්නගන්න එක ප්‍රෝග්‍රෑම් පාර්ට් එක හදාගන්න කොහොමද කියන එක ගැන. අපි මේකේ ඩිසයින් එක හදාගන්න එක කලින් වීඩියෝ එකේ කතා කරා. අපි ඒකේ මේ විදිහට තමයි ඩිසයින් එක හදාගන්න තියෙන්නේ. අපි දැන් බලමු මේකේ ඩේටාබේස් එකෙන් සර්ච් කරන අපේ ඩේටා ටික පෙන්නගන්න එක හදාගන්න කොහොමද කියන එක ගැන. අපි ඉස්සරම බලලා අපේ ඇඩ්මින් ඩෑෂ්බෝඩ් PHP ෆයිල් එකට ඒක අපි ඉස්සරම PHP sheet එකක් දාගෙන අපි දැන් සෙෂන් එක ස්ටාර්ට් කරන්න තියෙනවා. ඊට පස්සේ බලන්න අපි ඇඩ්මින් ලොග් වෙලා ඉන්නවා කියලා බලන්න. ලොග් වෙලා නැති කියලා බලන්න. ලොග් වෙලා නැත්නම් අපි අපේ යූසර් එකට යන්න කියනවා admin login.php ෆයිල් එකට. ඊට පස්සේ අපිට ඒක කරන් තියෙන අපේ database එක. මේ database connection එක ඒක කරන් තියෙනවා. ඊට පස්සේ අපි වෙන database එක search කරන් තියෙනවා. share කරලා ගන්න කියන count එකක් විදිහට ගන්න කියන්නේ user table එකෙන් data ටික ඔක්කොම ටික count එකක් විදිහට ගන්න කියනවා. ඊට පස්සේ ඒක අපි HSS එකක් use කරන දාන්න තියෙනවා. දාන්න තියෙනවා. ඊට පස්සේ total user කියන variable එක හදාන්න තියෙනවා. ඒ විදිහට අපි හදාන්න තියෙනවා. මෙතන අපි ඊට පස්සේ distribution search එක ගන්න කියන count එකක් විදිහට table එකෙන් data ටික. ඊට පස්සේ අපි order table එකෙන් data ටික ගන්න කියනවා. ඊට පස්සේ අපි sum කියන එක use කරන්නේ. sum කියන්නේ අපේ database එකේ තියෙන order table එකේ තියෙන total amount එක ඔක්කොම එකතු කරලා ගන්න කියනවා number එකක් විදිහට. අපි ඊට පස්සේ ඒකත් දාන්න තියෙන total earnings කියන variables වලට අපි මේ ටික variables දාන්න තියෙන විදිහට. ඊට පස්සේ අපි දැන් return orders කියන variable එකක් දාන අපි දැන් database එක search කරගන්න තියෙනවා. order table එකේ තියෙන ඔක්කොම data ටික ගන්න කියන යම user first name last name ඒ වගේම ඒ විදිහට ගන්න. ඊට පස්සේ අපි ගන්න කියන product table එකේ තියෙන title එක title එක ගන්න කියන අපි data ටික ගන්න කියන order table එකේ user table එකේ product table එකෙන් තමයි ගන්න කියන්නේ. ඊට පස්සේ මේක ඩිසයින් එක හදාන්න තියෙනවා. මේකට අපි කලින් විදිහට කතා කරා මේ ඩිසයින් එක හදාගන්න කොහොමද කියන එක ගැන. අපි මෙතන ඉස්සර බලන්න තියෙනවා admin tester කියන මේ කොටස අපි හදාන්න තියෙනවා. මෙතන අපි පෙන්නගන්න තියෙනවා admin ගේ first name එක අපි දාගන්න තියෙනවා. session එක තියෙන admin ගේ first name එක එක කරන් තියෙනවා මෙතන. ඊට පස්සේ අපි අද date අපි එක කරන් තියෙනවා අපේ ඒකට අදාළ තැන. ඊට පස්සේ බලලාම අපි total users ගන්න මේ දෙක උගන්වන්න තියා active product ගන්න ඒ වගේම total records ගන්න ඒ වගේම ඒක අපි total records ගන්නත් ඒක උගන්වන්න තියා number format එකේ total එක මේ ඒක උගන්වන්න තියනවා. ඊට total orders ගන්නත් තමයි number format එකේ ඒක උගන්වන්න තියනවා. ඊට පස්සේ අපි දැන් කරන් තියා seller by categories කියන කොටස තමයි දාන්න තියෙන්නේ. මෙතන අපි database search කරලා ගන්න කියනවා category name එක ඊට පස්සේ count කරලා ගන්න තියෙන orders ගන්න. මේ ඒ වගේම එකතු කරලා ගන්න කියන orders වල තියෙන total amount එක එකතු කරලා ගන්න කියනවා. අපි මේ data ටික ගන්න category table එකෙන් product table එකෙන් order table එකේ කියන tables වලින් මේ data ටික ගන්න. ඊට පස්සේ මේ data ටික ගන්න තියෙන cat scales කියන variable එකට ඊට පස්සේ while loop එක රන් කරන් තියන්න. while loop එකේ බලන්න මේ cat scales කියන එකේ තියෙන data ටික patches එකක් කරලා දාගෙන අපේ cat කියන variable එකට දාන්න තියෙන data ටික patches එකක් use කරගෙන ඊට පස්සේ අපි total අපි calculation එක හදාන්න තියෙනවා. ඊට පස්සේ මේක variable එක දාන්න තියෙනවා. ඊට පස්සේ මේ div එකක් දාන්න තියෙනවා. මෙතන අපි category name එක එක කරන් තියෙනවා. ඊට පස්සේ number format එක එක කරන් තියෙනවා. අපි මේකේ earnings ගන්න අපි වෙන එක කරන් තියෙනවා. මේ category name එකෙන් කොච්චර earnings ගන්න තියෙනවා කියලා එක කරන් තියෙනවා. percentage එකක් විදිහට. ඊට පස්සේ අපි මේකේ ඊළඟට මේක අපි එක කරන් තියෙනවා. ඊට පස්සේ අපි monthly change කියන කොටස තමයි දාගන්න යන්නේ. අපි මෙතන page script එක open කරලා අපි හැර එක කරන් තියෙන months කියලා මේක අපි months ටික මෙතන දාගන්න තියෙනවා. January February March ඒ විදිහට. ඊට පස්සේ for each එක රන් කරන් තියෙනවා. මේ for each එකේ කරන් තියෙනවා මේ for each එක රන් කියලා අපි months ගන්න මේ for each එක රන් වෙන කියලා. ඊට පස්සේ අපි මෙතන h කියන variable එක දාන එක tan විදිහට දාගන්න තියෙනවා මේ 20 100 කියන එක. ඊට පස්සේ අපි මෙතන ඒක කරන් තියෙනවා මේ h කියන variable එක හැම එක කරන් තියෙනවා මේ අපි උඩින් හදාගත්ත එක. ඊට පස්සේ අපි මෙතන month එකත් එක කරන් තියෙනවා. ඊට පස්සේ බලහරියා අපි rent activity කියන කොටස හදාගන්න යන්නේ. ඒ කියන්නේ transaction කියන කොටස හදාගන්න යන්නේ. අපි මෙතනත් අපි if දාන්න තියෙන මේ if එකෙන් බලනවා අපි මේ returns order කියන එකේ variable එකේ short tag තියෙනවා කියලා බලනවා.
තියෙනවන්ත අපේ මේ ටේබල් එක පෙන්න ගන්න කියන්නේ ටේබල් එක යටිය පෙන්න ගන්න කියන්නේ ඒකේ ඩේටා එකක් තියෙනවන්ත පෙන්න ගන්න කියන්නේ ඩේටා එකක් නැත්නම් අපි else එකේ වෙන්න තියෙන no transaction found කියලා මෙසේජ් එකක් පෙන්න ගන්න තියෙනවා ඊට පස්සේ අපි ටේබල් එකේ තියෙන මේ ඩේටා එකක් තියෙනවා පෙන්න ගන්න ටේබල් එකේ තියෙනවා මෙතන අපි while loop එකක් දාගෙන මේකේ අපි මේ while loop එක රන් කරන්න කියන ඒ තියෙන data එක ගන්නට අනුව මේ while loop එක රන් කරගන්න කියනවා. ඒ කියන්නේ orders එක තියෙන ඊළඟට return orders කියලා තියෙන data ටික patches එකක් use කරන orders කියන variable එක දාන්න තියෙනවා. ඊට පස්සේ අපි table එක හදාන්න තියෙන table data ටික අපි ඉස්සරම order id එක orders කියන variable orders කියන එකේ තියෙන order id එක මෙතන echo කරන් තියෙනවා. ඊට පස්සේ order එකේ order දැම්ම එක තමයි first name last name එක කරන් තියෙනවා bracket title එක මෙතන අපි echo කරන් තියෙනවා. ඊට පස්සේ අපි order total amount එක මෙතන දාගන්න තියෙනවා. ඊට පස්සේ payment status එක ඒ වගේම create කරපු වෙලාව අපි මේ rat එක buy කරපු වෙලාවත් මෙතන දාගන්න තියෙනවා. අපි මේකේ program part එක හදාගත්ත ඉතින් මෙතනින් ඉවරයි. අපි මේක මේ program part එක හදාන්න තියෙන්නේ. අපි මේක හදාගන්නේ අපි admin dashboard එකේ program part එක හදාගන්න කොහොමද කියන එක තමයි අද වීඩියෝෙන් කතා කරේ.